ඔබ තුලම තියෙන ඒත් ඔබ නොදන්නා ඉතා වටිනා දෙයක් ගැන තමයි මම අද ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඒ තමයි ඔබේ සත්‍ය ස්වરૂපය. ඔබ දන්නවාද ඔබ තුල තියෙනවා සත්‍ය ස්වરૂපයක්. ඔබේ තියෙනවා නැති වෙන්නේ නැති ස්වરૂපයක්. එතකොට මේ නැති වෙන්නේ නැති ස්වરૂපය නිසා තමයි ඔබ ජීවත් වෙන්නේ. මේ පස් සහ වතුර මේ මඩ ගොඩක් මේ කතා කරන්නේ පේන්නේ ඇවිදින්නේ ඔක්කොම කරන්නේ මේ සත්‍ය ස්වરૂපය නිසා. මේ සත්‍ය ස්වરૂපය මේක සත්‍ය ස්වરૂපය මේක නිවන කියනවා දේවත්වය කියන මේ ලෝකෙට පහළ වෙච්ච මහා පුරුෂයින් විවිධ නම් වලින් මේක හඳුනලා දීලා තිනවා ඒ කාලයට ගැලපෙන විදිහට. එතකොට නිවන නිර්වාණය ස්වර්ගය දේවත්වය සත්‍ය මේක හතරමා නිදානය කියලා හඳුනලා දීලා තියෙනවා. ඉතින් මේ සත්‍ය හතර ආකාරකින් ඔබ තුල තියෙන එකක් තමයි මේ ඊටමත් දීප්තිමත් සෞම්‍ය ආලෝකයකින් මේ ඔබ තුල මේ සදාකාලික පවතින සත්‍ය තියෙනවා. ඒ වගේම මේ ශක්තියෙන් මේ සත්‍ය තුලින් ඊටමත් මිහිරි නාදයන් දිව්‍යමය සංගීතයක් වාදනය වෙන නිකුත් වෙනවා. ඒ වගේම මේ තුල තියෙනවා දිව්‍යමය කම්පනයක්. මේ කම්පනයක් තියෙනවා නොනවත්වා සිද්ධ වෙන කම්පනයක්. ඒ කම්පනය නිසා තමයි ඔබේ හුස්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඔබ තුළ තියෙනවා අමූර්තයේ පිරුණු ලිඳක්. එතකොට මේ හතර තමයි ඔබේ සත්‍ය ස්වરૂපය. මේක තමයි චතුරාර්ය සත්‍ය කියලා හඳුන්වන්නේ. නමුත් මේ මායя සිතුවිලි මායя ඒක දැන් වෙනත් අර්ථකථනයක් දීලා තියෙනවා මායාවෙම. නමුත් ඒක නෙමෙයි සැබෑ සත්‍ය. මේ සැබෑ සත්‍ය ඔබ තුළ මේක අත්විඳින්න පුළුවන්. මේක දැන් මම මේ කතා කරන්නේ මම මේක දන්න නිසා මම මේක අත්විඳින නිසා තමයි මම මේක කියන්නේ. તો මොකද මේක පොතක තිබ්බ නිසාවත් මොනවත් නිසා නෙමෙයි. ඒ අද සිටින ජීවමාන මහා පුරුෂයා වන ප්‍රේම් රාවත්තුමා මට මේක අනාවරණය කළා. ඉතින් ඒක නිසා තමයි මම දැන් උත්සාහ කරන්නේ මේ අනිත් අයටත් මේ පණිවිඩය කියන්න. නමුත් මේ ගොඩක් මිනිස්සුන්ට මේක මේ මායාව පස්සෙම දුවනවා මිසක් මේ මායාව ගොතලා තියෙන විකාර කතන්දර පස්සෙම දුවනවා මිසක් තමා අභ්‍යන්තරයේ තම හදවත තුල තියෙන මේ උත්තරීතර සත්‍ය අත්විඳින්න මිනිස්සු පෙළඹෙනව අඩුයි. විශේෂයෙන්ම ලංකාවේ. නමුත් මේ වෙනත් රටවල මේ යුරෝපයේ එංගලන්තය ඇමරිකාව ඒ වගේ රටවල ගොඩක් මේ මිනිස්සු ඉන්නවා මේ සත්‍ය අත්විඳින මේ ප්‍රේම් රාවත් ජීවමාන මහා පුරුෂයා සත්ගුරුතුමාගෙන් ඉන්දියාවෙත් ඉන්නවා මේ භාවනා කර්මස්ථාන මේ දැනුම කියලා තමයි හඳුන්වන්නේ. මේ සත්‍ය හතර අනාවරණය කරගෙන ඒ මත සිහිය පිහිටුවා අත්විඳින එවනම් භාවනා කරන අය ඉන්නවා. මේක තමයි සැබෑ සත්‍ය භාවනාව. එතකොට මේක තමයි බුදුන් වහන්සේ අනාවරණය කළේ. එතකොට ජේසුස් වහන්සේ මහම්මත්තුමා මේ රාම් ක්‍රිෂ්ණ ඒ වගේ බොහෝ අය මේ තමයි මේක අනාවරණය මේ සත්‍ය අනාවරණය කරන ගුරුතුමා නිතරම මේ ලෝකේ ඉන්නවා. මොකද ඒ ගුරුතුමා නැතුව මේ සත්‍ය කාටවත් මේ තමන් විසින් අනාවරණය කරගන්න බෑ. ඒක හරියට අර කැඩපතක් වගේ කියන්නේ කණ්ණාඩියක් ඕනනේ අපිට හැමදේම බලන්න පුළුවන්. අපේ මූණ බලන්න කණ්ණාඩියක් ඕනනේ මේ කැඩපතක්. අන්න ඒ වගේ තමයි මේ ප්‍රේම් රාවත්තුමා මේ සත්ගුරුතුමා එහෙම නැත්නම් බුදුන් වහන්සේ හිටපු ශාස්ත්‍රවරුන්ගේ වටිනාකම ඒකයි. ඒගොල්ලන්ට තමයි මේ අපි අභ්‍යන්තරයේ තියෙන සත්‍ය අනාවරණය කරන්න පුළුවන්. ඉතින් මේක දැනගත්තට විතරක් වැඩක් නැහැ. දැන් මං කියන දේ විශ්වාස කරාට වැඩක් වෙන්නේ නැහැ. මේක තමන් අත්විඳින්න ඕනේ. අත්විඳීම තුළින් තමයි මේකේ සත්‍යතාවය හඳුන ගන්න පුළුවන් අත්විඳින්න පුළුවන්. එතකොට ඒකයි බුදුන් වහන්සේ කිව්වේ අප්පමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පදම් අපමත්තා නමීයන්ති ඒ පමත්තා යතාමතා කියලා. අප්‍රමාද වුවන්ට මේ අමෘතය ලැබෙනවා. මොකද අමෘතයේ පිරුණු ලිඳක් තියෙනවා මේ ශරීරය තුළ. අමෘතය අපි අහලා තියෙන්නේ අමෘතය බුවහම මැරෙන්නේ නැහැ කියලා. එතකොට මේ අමෘතයේ පිරුණු ලිඳ මේ ශරීරය තුළයි තියෙන්නේ. එතකොට ඒක තමයි එක භාවනා ක්‍රමයක්. මේ සත්‍ය අත්විඳින එක ක්‍රමයක්. පමාදෝ මච්චුන ප්‍රමාද වුණොත් මරණයටපත් වෙනවා. අපමාත්තා නෙවෙයි අප්‍රමාදව මේ තමා තුළ තියෙන සත්‍ය අත්විඳින කෙනා අමරණීයත්වයටපත් වෙනවා. මොකද මේ අමරණීය ශක්තියක් තමයි ඔබ තුළ තියෙන්නේ. මේ ශක්තිය තමයි
මේ ශක්තිය ඔබ අත්විඳින්න නැති නිසා, ඒක ඔබ අවබෝධ කරගන්න නැති නිසා, ඒක ඔබ ඒ සමග සම්බන්ධතාවය ගොඩනගා ගත්ත නැති නිසා මේ ශක්තිය මේ මනසට අහුවෙලා, සිතුවිල්ලට අහුවෙලා මේක මෙරි ඉපදී මේ කියන්නේ එක එක කූඩු හදා මේක මේ මනස විසින් ඔබේ සත්‍ය ස්වરૂපය මේ සංසාරේ තියා ගන්නවා. සංසාරේ මේ දුක් විඳවනවා. ඉතින් ඇත්තටම ඔබට මේ මනුස්ස ශරීරය ලැබුණාම ආයි තවදුරටත් මේ සංසාරේ දුක් විඳින්න අවශ්‍ය නැහැ. ඔබට ඒ හැකියාව තියෙනවා මේ අමරණීයත්වයටපත් වෙන්න. අපමත්තානමී යන්ති. අප්‍රමාදව අපමත්තානමී යන්ති. අප්‍රමාදව මේ සත්‍ය මේ වචය අමරණීයත්වයටපත් වෙනවා. මේ පමත්තා ආතාමත. මේ සත්‍ය අත්විඳින්න ප්‍රමාද වෙන කෙනා ජීවත් වුණත් මල වුණා සමානයි. මොකද මේ ඒ ජීවයේ සදාකාලික සත්‍ය ස්වરૂපය නොදැන ඔබ මේ ලෝකේ සැරිසරුවට මේ මැරිච්ච පුද්ගලයෙකුයි ඔබයි අතර වෙනසක් නැහැ. මොකද ඒ වගේ අන්න ඒ නිසා තමයි ඔබ මේ සත්‍ය අත්විඳියේ යුත්තේ. ඉතින් ඒක තමයි දැන් මම මේ පෙබරවාරි 13 වෙනිදාට අවුරුදු 45ක් වෙනවා මේ භාවනා ක්‍රම ලබාගෙන. ඉතින් මම මේ දක්වාම කියනවා, හැබැයි ගොඩක් අය මේක විශ්වාස කරන්නේ පාපය නිසා. මේක තමන් ළඟම තියෙන දෙයක් මම කතා කරන්නේ. නමුත් මේ මනස ඉඩ දෙන්නේ නැහැ මිනිසුන්ට මේ හදවත තුළ තියෙන දේ ඒ සත්‍ය දකින්න. ඒක තමයි පාපය. ඒක තමයි මේ හදවත තුළ තියෙන මේ සත්‍ය, මේ සත්‍ය හතර. ආලෝකයේ, සංගීතයේ, කම්පනයේ, අමුල්තේ මේ හදවත තුළ ඔබ තුළ තිබුණත් ඔබේ මනස මේක ඔබ එහෙම් පිටින් විකාර ලෝකයක මායාවක් මවලා ඒක තුළ අතරමං කරලා තියෙන්නේ. ඔබට ඔබ තුළ තියෙන සත්‍ය දකින්න වෙන්නේ නැහැ. ඉතින් ඔබ මේ අනිත් එක බලන්න, දැන් බුදුන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම, සිද්ධාර්ථ තවුසන් කියන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයට වෙන්න කලින් එක මහල්ලයි, එක ලෙඩයි, එක මලමිනියයි දැක්කේ. ඒ වගේම මේ කියන්නේ මේ ශ්‍රමණේ කියන්නේ මේ බ්‍රාහ්මණේ. ඒ කාලේ ඉතින් මහමුදුරෝ හිටියේ නෑ, බ්‍රාහ්මණයෝ හිටියේ. එතකොට ඒ දැක්කාම එතකොට මේ එතුමාට තේරුම් ගියා මේ කොච්චර දුකක්ද මේ චක්‍රවර්ති රාජ්‍යය අර අලියොමලු කෙලිපුඩක්සේ අත්හැරලා ගියේ. මොකද මේක වැඩක් නැහැ කියලා තේරුණා. මේ දැන් බලන්න අපි අර දිත්වා සුලිකුණාට එහෙම මේ විශාල ගෙවල් පිටින්, ගම් පිටින් යට වුණා. යාන වාහන, මිල මුදල්, රත්තරන් බඩු හැම දෙයක්ම එක්කලා ඒ අදටත් හොයා ගන්නත් නැති. ඒ වගේ මේ ජීවිතය කියන්නේ හරිම මායාවක්. ඉතින් අපි මේ මායාව පස්සම දුවනවා. අපි තුල තියෙන ඒ මැරෙන්නේ නැති ඒ ශක්තිය, ඒ නිවන, ඒ දේවත්වය අත්විඳින්න අපි උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒක අපේ තියෙන දුර්වලකම. ඒක තියෙන අපේ තියෙන මෝඩකම. ඒකයි අවිද්‍යා අන්ධකාරය කියන්නේ. මේ අවිද්‍යා අන්ධකාරය, මේ සත්‍ය දකින්න බෑ. මිනිස්සු මේ මායාවමටම රැවටිලා ඒව පස්සෙම දුවනවා. දැන් මායාවෙන්ම මේ සත්‍ය කියලා මායාවෙන්ම ගොතාගෙන ඒව පස්සේ දුවනවා. ගස් ගල් වලට වැඳ ඇටකටු වලට වැඳ යනවා. නමුත් මේ ජීවමාන දැන් බුදුන් වහන්සේ කිව්වා මම අනාවරණයේ ශක්තියක් දෙකක් නෙවෙයි. මම අනාවරණ සත්‍යයක් දෙකක් නෙවෙයි. කවුද අර යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා කියන්නේ. ධර්මයේ දකින්නා මාව දකිනවා. මේ ධර්මයේ කියන්නේ මේ පොත්වල තියෙන විකාර නෙමෙයි. ධර්මයේ කියන්නේ සත්‍ය ධර්මයේ කියන්නේ ඔබව ජීවත් කරන මේ ශක්තිය. ඔබ මේ සංසාරයේ සැරිසරන්න හේතු වෙන ඒ ශක්තිය. එතකොට ඒ ශක්තිය තමයි සත්‍ය ධර්මය කියන්නේ. ඒක අවබෝධ කරගත්ත කෙනා අමරණීය වෙනවා. එතකොට ඒක තමයි අපි දැනගත යුත්තේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ පුදුමයි. ඔබට මේ මෙච්චර කියලත් ඔබ මේ දේ ගණන් ගන්න නැතුව මේ මායාව පස්සම දුවන එක මට නම් හරිම පුදුමයි. මොකද මේ මෙච්චර වටිනා දෙයක් Taman තුල තියාගෙන ඒක හරියට හතර මහා නිදානයේ උඩ ඉඳගෙන හිඟා කනවා වගේ. මොකද අපිට මේ සත්‍ය තුලින් තමයි අපිට මේ සතුට, සැපත, ආදරේ, සැනසීම ඔක්කොම එන්නේ මේ හදවත තුනේ ශක්තිය තුලින්. ඒකෝට අපි හිතනවා මේක අර කස්තුරි සුවඳෙන් කැලේනවා,
එනවා කියන්නේ කැලේ දුවනවා වගේ අපි තුල තියෙන මේ සුවය, මේ ආදරය, කරුණාව, දයාව අපි තුලින් තියෙන ඒ ශක්තිය තුලින් එන එක මේ ලෝකෙන් එනවා කියන්නේ ලෝකේ තියෙන මායාව පස්සේ දුවනවා. ඉතින් අපි අන්තිමේදී අපි තුල තියෙන ශක්තියක් නැහැ, මේ ලෝකේ අල්ලගත්ත දේවලුත් නැහැ. මේ විශාල ඛේදවාචකයක්, මේ මරණය කියන විශාල ඛේදවාචකයට තමයි මේ අපි දුවන්නේ. මොකද මෙච්චර වටිනා ශරීරයක් මේ අමරණීයත්වයට පත් වෙන්න තියෙන ඒ නිර්වාණය නැමැති නිබ්බානම් පරමං සුඛං. එතකොට මේ පරම සුවය අපි අල්ලගෙන දඟලනවා, මායාව අල්ලගෙන දඟලනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්ම, අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන්නේ මායාව. එතකොට සත්‍ය නිර්වාණය කියන්නේ නිර්වාණය මේ අපේ ජීවත් කරන්නේ අපේ සත්‍ය ස්වરૂපය නිට්ටයයි සුඛයි. ඒකයි නිබ්බානම් පරමං සුඛං කියන්නේ මේක සුඛයි. ඒ කියන්නේ මේක උපරිම මේ නැති වෙන්නේ නැතුව උපරිම සුවයක් නිත්‍ය සුඛ ආත්මයි. ආත්මයි කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. මේ ආත්මය දැන් අපි මේ මායя කියලා තියෙනවා, මේක මේ මායя කියන ආත්මයක් නැහැ කියලා. ආත්මයක් නැති වෙන්න බෑනේ. අනාත්ම නම් ආත්මයකුත් තියෙනවා. ආත්ම කියන්නේ නොවෙනස් වෙනවා කියන එක. නොවෙනස් වෙන ශක්තිය තමයි ආත්මය. ඒ ආත්මය තමයි දැන් අපි කියන්නේ ගිය ආත්මේ, මේ ආත්මේ හොඳ ආත්මයකට යන්නේ නෙවෙයි. ආත්මය කියන එක තමයි මේ ශක්තිය. ආත්මය කියන්නේ නොවෙනස් වෙන දේ ඔබ තුල තියෙන. දැන් ඒක ඔබට අත්විඳින් විඳොත් තමයි මේ ඔබට මේක තේරෙන්නේ. එතකොට ඔබ මේ ශක්තියත් සමග සම්බන්ධ වුණාම මේ සත්‍ය අත්විඳින්න වඩ ගත්තාම ඔබ ජීවමාන වෙනවා. ඔබ අමරණීය වෙනවා. මොකද ඒ ශක්තිය මැරෙන්නේ නැහැ. එතකොට අර හංසයා වතුර අයින් කරලා කිරිබනවා වගේ ඔබටත් පුළුවන් මේ මනුස්ස ශරීරය තුළ තියෙන මේ ශක්තිය අත්විඳින්න. විඳලා මේක මේ අපි මේ සංසාරේ දුක් විඳින එක මේ එක එක ශරීර හම්බ වී යන එක නතර කරන්න පුළුවන්. මේ මනුෂ්‍ය ශරීරය ලැබිලා ඒ ජීවමාන මහා පුරුෂයාගෙන් ඒ භාවනා කර්මස්ථාන ලබාගෙන එහෙම නැත්නම් ඒ අභ්‍යන්තරයේ තියෙන ශක්තිය අත්විඳින ක්‍රම, ඒ උත්තරීතර දැනුම, උත්තරීතර සත්‍ය දැනුමේ ක්‍රම ලබාගෙන අත්විඳාම ඔබට පුළුවන් ඔබේ ජීවිතය ඒ අමරණීයත්වයට පත් කරගන්න. ඉතින් මේ ඔබට අවශ්‍ය නම් මේක හොඳට බලලා හිතන්න. මොකද ඔබට මේ මරණය පස්සේ දුවන්න ඕනේ නැහැ. ඔබට අමරණීය වෙන්න පුළුවන්. ඔබ මේ මායාවක් පස්සේ දුවන්න ඕනේ නැහැ. ඔබට ඔබ සොයන හැම දෙයක්ම තුල තිබෙන සත්‍ය, ආදරය, කරුණාව, දයාව, සතුට, සැපත තියෙන ශක්තිය, සත්‍ය ඔබ තුලයි තියෙන්නේ. ඒකට යන ක්‍රම තියෙනවා. ඒ ක්‍රම හතරක් තියෙනවා. සත්‍යනේ ඒ ක්‍රම මේ ජීවමාන මහා පුරුෂයාගෙන් ලබාගෙන, මේ ප්‍රේම රාවතුමාගෙන් ලබාගෙන ඔබ සාතරගෙන එතුමා උතුරු ඉන්දියාවේ 1957 දෙසැම්බර් 19 වෙනිදා ඉපදිලා තියෙන. එතුමා අවුරුදු 4ක් වෙනකොට තමයි මේ දේශන තියන්න පටන් ගත්තේ. අද එතුමා ලෝකයේ වටේ වසරකට තුන් වතාවකට වැඩි යවෙනවා මේ මිනිසුන් එක නගරවල වැඩසටහන් පවත්වමින්. එතුමාගේම ගුවන් යානයේ එතුමාම පදවගෙන තමයි ලෝකයේ වටා සැරිසරන්නේ. මේ සත්‍ය දැන් බලන්න මේ ලංකාවටත් මේ වෙනකොට 4 වතාවක් ඇවිදින්න තියෙනවා. ඉතින් කී දෙනාද දන්නේ? ඒක තමයි මිනිසුන්ගේ මේ අවාසනාව කියන්නේ පෞකාරකම. මේ Taman තුළ එච්චර උතුම් මේ මහා පුරුෂයයි මේ ඉන්නවා, මේ සැරිසරනවා. නමුත් අපි තාමත් ගස්කල් වැඳ නිකන් භෞතික ඇටකටු ඒවා වැඳ ඒවා පස්සේ දුවනවා. Taman මේ ජීවමාන මහා පුරුෂයාවත් Taman තුළ තියෙන උත්තරීතර සත්‍යවත් ඒ බුදුන් වහන්සේගේ සැබෑ ස්වરૂපයවත් අත්විඳින්න අපි උනන්දු වෙන්නේ නැහැ. අපේ පාපය නිසා අපි මේ ලෝකෙටම අහුවෙලා. ඉතින් මේක වෙනස් වෙන්න හිතන්න මං කියන දේවල් හිතලා අදවත් වෙනස් වෙන්න මම මේ උත්සාහ කරනවා. ඔබට මේ ඔබේ තුළ තියෙන මේ වටිනාම ඔබේ සැබෑ ස්වરૂපය හඳුනා දෙන්න. ඒකෙන් උත්සාහ කරන්න, ඒක තේරුම් ගන්න, ඒකෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. හොඳයි, බොහොම ස්තුතියි ඔබට. මේ සත්‍ය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම අදට නවතිනවා. බොහොම ස්තුතියි.